මේ පැත්තට 31ක් තියෙනවා. මේ පැත්තට 21කමාරක් තියෙනවා. ඒක අතින් 1යි 8යි 8යි කොටුවක් ඕන. මම 16ට පරි 2යි. මේක තමයි ඕනේ. අයියා මම. මේක මම පාවිච්චි කරන නම්බර 3 ෂිපර් එක. මේ 8යි 8යි කොටුව වටේට මේ ෂිපර් එක අල්ලනවා. මේක අවසාන වෙන තැන ෂිපර් එකට උඩින් අනිත් කොට වහගෙන යන්න ඕනේ. මේකේ දිග පැත්ත මෙන්න මේ විදිහට හතරට නවනවා. මෙතන අයිනෙන් පොඩි ඉඩ ප්‍රමාණයක් නැහුම් වාසි ඉතුරු කරලා ඊට පස්සේ ආයේ මම නවා ගන්නවා. ලකුණු කරනවා මෙන්න මේකයි. මෙන්න මෙතනයි. හතර පොටක් ලකුණු වෙන්න ඕනේ. එතෙන් තමයි හැන්ඩල් එක එන්නේ. යට ඉඳන් අගාලා මෙයා කුඩියෙන් ලකුණු කරගෙන ඊට පස්සේ අපි මේක නමා ගන්නවා. දැන් මේ ෂිපර් එකේ අපි නවාගත්ත දාර ටිකට ෂිපර් එකේ මේ පැත්ත තියලා මහගෙන යන්නයි තියෙන්නේ. පොකට් එක ඇටච් කරගෙන යනකොට ඇද වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. මේක අත්දැකීමෙන් කියන්නේ. ඒක නිසා මේ අඩියේ ඉඳන් පොකට් එකේ යට කොටසේ ඉඳන් ඔන්න ඔය වගේ කැපුම් දාරේ දිගේ මම පොකට් එක ඇටච් කරගෙන යනවා ෂිපර් එකත් අහු වෙන්න. ඊට පස්සේ ෂිපර් එකේ කෙරවල මම එතනින් ෂිප් හෙඩ් එක දා ගන්නවා. ඊට පස්සේ තමයි ඉතුරු කොටස් වලට යන්නේ. දැන් වලට ලාවට පේන්නේ ඒ කොටස තමයි උතන ෂිපර් එකේ කැපුම් දාර දෙකට නම්බර 3 ෂිප් හෙඩ් එක දාන ගමන් ඔය තියෙන්නේ. ඊට පස්සේ ඒක වහලා එතනින් එහාට තව චුට්ටක් මහගෙන යනවා. ෂිපර් එකේ අවසානයේ හෙඩ් එක එළියට නොයන විදිහට මහලා එතනින් මෙහෙම නවත්තනවා. දැන් අපිට පුළුවන් මේ සයිඩ් එකත් ඇටච් කරගන්න. එතෙන්දී අපි ෂිපර් එකේ පොකට් එකේ කැපුම් දාරේ ඇතුළට හරවලා තමයි අවුට්ලයින් එක ගහගෙන යන්නේ. එතනින් අවසන් කරලා අපි අර අඩියේ කොටස භාගයයි මහුවේ ඉතුරු ටිකත් මහ ගන්න පුළුවන්.
මේක අපි ෂිපර් එක මෙතනින් දාලා මෙතනින් මහගත්තා. දැන් මේක වටේට ෂිපර් එක වැහුවාම මේ කොටස අඩියට එනවා. මෙතනින් අපි මහලා තියෙන හින්දා මේක පොකට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ පැත්තයි මහලා බෑග් එකේ වැඩ අවසන් කරගන්න තියෙන්නේ. අන පිටපැත්තෙන් මෙන්න මේ විදිහට තියෙනවා. මම මෙතෙන්දි කැම්බරෙල්ලා මැටීරියල් එක ගත්ත හින්දායි නම්බර 3 ෂිපර් එක ගත්තේ. ඔයාලට ඕනම මැටීරියල් එකකින් මේක කරන්න පුළුවන්. මේ වගේ මේක බෑග් එක ඔයාලට ඕන විදිහට උසයි පළලයි වැඩි කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පළල 4න් බෙදලා එන ගාන තමයි මේ පොකට් එකේ එක පැත්තක දිග වෙන්න ඕනේ. මේක සමචතුරස්‍රයක්නේ. මේ සම්පූර්ණ දිග මෙතන ඉඳන් වට ප්‍රමාණය 4න් බෙදලා එන ගාන මේ පොකට් එකේ එක පැත්තකට එන්න ඕනේ. එතකොට මේ පොකට් එක වටේට අර සම්පූර්ණ දිග එන්න ඕනේ. එතකොට ඔයාලට අවශ්‍ය විදිහට මේක මෙෂර්මන්ට් එක වෙනස් කරලා හදා ගන්න පුළුවන්. මේ උල් කොටස මේ නැත්ලට නවනවා. ඒ වගේ මේ කොටසත් තමයි ත්‍රිකෝණයක් විදිහට නවනවා. ඔය වගේ ටැග් එක එන්නේ. බලන්නකෝ. දැන් මේකේ අඩිය ඔන්න ඔය විදිහට එන්නේ. ඒ හැඩේ හින්දා මේ පැත්ත ඔන්නෝම බාල්දියක් වගේ එන්නේ. උඩින් දිගයි යටින් හැඩේ තියෙනවා.